ආයුබෝවන් බොහොම ආදරයෙන් අදත් පිළිගන්නවා ඩික්සන් channel එකට. අද වීඩියෝ එක ලස්සනම ලස්සන paper quilling fridge magnet එකක් ගැන. මේ වැඩේට අපිට ඕන වෙනවා paper quilling coach එක, ඒ වගේම paper quilling needle එක, කතුරක්, ඒ වගේම ගම් බෝතලයක්. මුලින්ම අපි paper strips වලින් කළු පාට paper strip එකක් තමයි ගන්නෙ. මම මේකට පාවිච්චි කරන්නේ මිලිමීටර් 3ක් පළල තියෙන paper strip එකක්. ඕගොල්ලන්ට paper strips කඩෙන් ගන්නත් පුළුවන්. ඒ වගේම color A4 වලින් paper shader එක පාවිච්චි කරලා paper strips හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට අඩිරුල තියලා පැන්සලෙන් ඇඳලා paper strips කපා ගන්නත් පුළුවන්. ඉතින් මුලින්ම මෙන්න මේ විදිහට මම මේ කළු පාට paper strip එක quilling coach එකයි quilling needle එකයි පාවිච්චි කරලා මෙන්න මේ විදිහට tight coil එකක් විදිහට හදා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒ strip එකේ කෙළවරට මම තැඹිලි පාට paper strip එකක් එකතු කරගෙන නැවත වතාවක් ටයිට් කොයිල් එකේ ප්‍රමාණය වැඩි කර ගන්නවා. ඉතින් මීට කලින් මම ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා කොහොමද මේ paper quilling tools පාවිච්චි කරන්න කියලා. ඉතින් ඔයා තාමත් මගේ ඒ වීඩියෝ එක බලලා නැත්නම් description box එකේ තියෙන link එකට ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න. මේ විදිහට ඔයාට අවශ්‍ය ප්‍රමාණයක දිගකින් මේ කොයිල්ස් හදාගන්න පුළුවන්. ඊළඟට මම එකතු කරගන්නේ මෙන්න මේ වගේ කහ පාට paper quilling strip එකක්. ඒ වගේම මම මීට කලින් ඔයගලන්ට කියලා දීලා තියෙනවා paper quilling වල basic shapes ගැන. ඒ වීඩියෝ එකේ link එකත් මම description box එකේ එකතු කරලා තියෙනවා. ඔයගලන්ට paper quilling shapes ගැනත් වැඩි දුර ඉගෙන ගන්න පුළුවන් ඒ වීඩියෝ එක බලලා. මෙන්න මේ විදිහට අපි මේ ෆ්‍රිජ් මැග්නට් එක හදන්න මලේ මැද කෑල්ල සකස් කරගෙන ඉවර වුණාට පස්සේ මෙන්න මේ විදිහට තැඹිලි පාට paper strip එකක් අරගෙන මලේ පෙති හදාගන්නයි මේ යන්නේ. ඉතින් මේ විදිහට paper quilling needle එක පාවිච්චි කරලා අපි tight coils හදාගෙන තමයි මේ මලේ පෙති ටික හැඩ කරගන්නේ. මේ ටයිට් කොයිල් එකේ කෙළවර මේ විදිහට ගම් ගාලා අපි ගැලවෙන්නේ නැති වෙන විදිහට අලව ගන්න ඕන. මෙන්න මේ විදිහට ටයිට් කොයිල්ස් මේ මලේ මැද කොටස වටේට අපි මෙන්න මේ විදිහට අලව ගන්නයි දැන් ලෑස්ති වෙන්නේ. මේ විදිහට මේ මලේ පෙති එකින් එකට අපි glue apply කරලා මලේ මැද කොටසත් ඒ වගේම දෙපැත්තෙන් තියෙන පෙතිත් ක්‍රමයෙන් අලව ගන්න ඕන.
මෙන්න මේ විදිහටයි අපි මේ ලස්සන ෆ්‍රිජ් මැග්නට් එක හදාගත්තේ. දැන් අපි බලමු කොහොමද මැග්නට් එකට මේක අලවගන්නේ කියලා. මම මෙන්න මේ වගේ කහපාට මැග්නට් එකක් තමයි අද පාවිච්චි කරන්නේ. මැග්නට් එකේ හොඳට ගම් ගාලා අපි මේ මල මේ මැග්නට් එකේ මැදට හිටින විදිහට මෙන්න මේ විදිහට අලව ගන්න ඕන. මෙහෙම අලවලා පොඩි වේලාවක් වේලෙන්න තියලා ඔයගොල්ලන්ට ෆ්‍රිජ් එකට අලව ගන්න පුළුවන්. ඉතින් මේ ෆ්‍රිජ් මැග්නට් ගැන මම කරපු දෙවෙනි වීඩියෝ එක. ඉතින් ඔයාට ආරාධනා කරනවා මෙන්න මේ වගේ ලස්සන මිදි පොකුරක් හදපු ෆ්‍රිජ් මැග්නට් එකේ වීඩියෝ එකක් බලන්න කියලා. ඉතින් ඉස්සරහට තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක්.